අයිබෝවන් සුබ දවසක්. ඉතින් අදත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම ගොඩක් සුවිශේෂ මහම් පාඩමක් තමයි අද අරගෙන ඇවිත් තියෙන්නේ. සැහැල්ලු කලිසමක් මහගන්න විදිහද කියලා දෙනවා. ඉතින් මේක ආධුනික කෙනෙක්ට වුණත් පහසුවෙන් මහගන්න පුළුවන් විදිහේ පාඩමක්. ඉතින් ඔයගොල්ලෝ අදම try කරලා බලන්න. ඉතින් මේ කලිසම තමයි අද ඔයගොල්ලන්ට මහන විදිහ කියලා දෙන්නේ. ඉතින් මේ කලිසම මහගන්න අපිට මිනුම් දෙකක් ගන්න අවශ්‍ය වෙනවා. ඒකින් මුලින්ම මම ගන්නවා මගේ උකුලවට මිනුම. උකුලවට මිනුම කියන්නේ මෙන්න මේ වගේ අපේ ඇඟේ වැඩිම ලොකුම මෙෂර්මන්ට් එකක් ඉන්න තැන තමයි මම මේ මැන ගන්නවා. හොඳට ඉහළට පහළට කියලා බලන්න ලොකුම වැඩිම මෙෂර්මන්ට් එකක් ඉන්න තැන තමයි මැන ගන්න ඕනේ. මම මේක ගොඩාක් තද කරලා ගන්නෙ නැහැ. බුරුලක් තියෙනවා සාමාන්‍යයෙන්. මම ඔයගොල්ලෝට දාලා අදහසක් ගන්න කියන්නේ අඟල් දෙකක වගේ බුරුලක් තියෙන්න තමයි මේ වගේ බුරුලක් තියෙන්න තමයි මෙෂර්මන්ට් එක ගන්න ඕනේ. ඊළඟට මම කරන්නේ මම කලිසම අඳින තැනගේ ඉන්න ඉඳලාට අවශ්‍ය කලිසමේ උස ප්‍රමාණය මැනගන්න ඕනේ. එක පහළට එන විදිහට මෙන්න මෙහෙම කියලා මැනගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේක බලාගන්න ලේසි වෙන මම මේක කොලේ තමයි මුලින්ම ඇඳලා පෙන්නන්නේ. මුලින්ම මම රේඛාවක් ඇඳ ගන්නවා. ඒත් එක්කම ඒක ලම්බකව නිවි පහළට රේඛාවකුත් ඇඳ ගන්නවා. දැන් මම අදින්න යන්නේ කලිසමේ හතරෙන් එකක කොටසක් ඉන්න ඉදිරියට පල්ලේ එක පැත්තක් තමයි මේ අදින්න යන්නේ. එතකොට මම මේක සලකන්නේ ඉන රේඛාව විදිහට මේක තමයි කලිසමේ උස පැත්ත. එතකොට මම මුලින්ම කරන්නේ අපේ උකුලවට මිනුම ගත්තනේ ඒ උකුලවට මිනුම හතරට බෙදලා ඒකට මහම් වාසිය දෙක අඟලක් එකතු කරලා මෙතන ලකුණු කර ගන්නවා. ඔයා උකුලවට ගත්ත මිනුම විදිහට පීස් දෙක හතරට නවලා හතරට බෙදා ගන්නත් පුළුවන්. මගේ මෙෂර්මන්ට් එක 42යි. මේකට ආපහු දෙකට බෙදා ගත්තා. 10 හමාරයි. මේකට එක අඟලක් එකතු කරපුවාම 11 හමාරයි. මාක් එකක් දාගන්නවා. ඊළඟට මම ඒ මෙෂර්මන්ට් එකම පළට ලකුණු කර ගන්නවා. මම කරන්නේ මෙන්න මෙතන මේ විදිහට පහළට රේඛාවක් ඇඳ ගන්නවා. හරි. මේ රේඛාව ඇඳ ගන්න. ඊට පස්සේ මම මෙතන මේ උස ලකුණු කරගන්න රේඛාවෙන් ඉඳලා ලකුණු ටිකට ලකුණු දානවා. මේ රේඛාව ඇඳ ගන්නවා. මේ රේඛාවට දිගට ඇඳ ගන්නවා. ඊළඟට කරන්නේ මෙන්න මේක කොලේ එකාට අඟල් දෙකක් හෝ දෙක හමාරක්. ඔයා ගොඩක් මහඩ කෙනෙක් නම් මෙතන අඟල් දෙක හමාරක් ලකුණු කර ගන්න. පස්සේ මම මෙන්න මේ විදිහට ඇඳ කරලා ඇඳ ගන්නවා. මේ තමයි අපේ කලිසමේ හදේ. ඊට පස්සේ ඔයාට කලිසමේ උස අවශ්‍ය ප්‍රමාණය මෙතන ඉඳන් පහළට ලකුණු කර ගන්නවා. දැන් මගේ රේඛාව විතර දිග නැහැ. අඟල් 20ක් තමයි මට අවශ්‍ය කලිසමේ උස ප්‍රමාණය. ඊළඟට මේ තමයි අපේ ෂෝට් එකේ කකුලෙන් මේ පැත්තට අපිට පුළුවන් මේක ටිකක් ඇද කරලා මේ විදිහට ඇඳ ගන්න. අනිවාර්යෙන් මේ රක්ෂය දෙන්න මෙතන මට වැරද්දක් වෙලා තියෙනවා. තමයි ඕන. ඉතින් මේක තමයි මූලිකම හැඩය වෙන්නේ. ඊට පස්සේ තව විශේෂ දෙයක් තියෙනවා. අපි මේක වාතිය නගලම හදනවනේ. ඒකට වාතිය නගලම අඟල් බාහක් අඟලක් වයික මහ ගන්න විදිහට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න ඕනේ. ඊළඟට මේක ඉලාස්ටික් එක අල්ලගෙන අපි වාසියක් තියාගන්න ඕනේ. මේකදී අපි ඉලාස්ටික් එකේ තියෙන වාසිය තීරණය වෙනවා ගන්න ඉලාස්ටික් එකේ පළල අනුව. දැන් මම අඟලක ඉලාස්ටික් එකක් තමයි ගන්නෙ. ඒ නිසා මම අඟල් 1.5කින් තමයි ලකුණු කරගන්නේ. ඊට පස්සේ මම මේ විදිහට උස් කරගන්නවා. මේ ඔක්කොම රේඛා ටික එතනට ගන්නවා.
අපි මෙතනින් මේ රෙදි කොටස කපා ගන්න. මෙන්න මේ කොටස තමයි කපා ගන්න. දැන් මම මේ අපි අඳගත්තු බ්ලොක් එක කපලා වෙන් කරගන්න. අතර මේම අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්. ඔයාලට කැමති නම් මේ විදිහට කරගන්න. මට හිතෙනවා ඒකෙන් පහසුවක් තියෙයි කියලා. මම මේකට අරගෙන තියෙන්නේ විස්කෝස් රෙද්දක්. ඉතින් මේක 60 බලල එකක්. ඒක මම බ්ලොක් එක තියපුවාම 4ට නවලා මේක ඇති. දැන් ඔයාලට මේක මදි වෙනවා නම් දෙකට නවලා තමයි ගන්න වෙන්නේ. කොහොම කරත් මේ බලන්නකො මේකේ බලන්නේ නැම්ම පැත්ත ඉතින් නැනිලා තියෙන පැත්තයි ඉතින් බල වාටි පැත්ත පෙන්නේ දෙකේම රෙදි කොටස් දෙකේම නැම්ම පැත්ත. ඒ කියන්නේ කොටවල් දෙකම නැම්ම පැත්තට තමයි මම මේ කොටස තියන්නේ. ඊපස්සේ මම මෙතනින් වෙන් කරගන්න හරියට ගන්න කියලා. මෙහා යන්න නිසා එතනට ගහ ගන්නවා. කපා ගන්න කලින් තමයි මේක කරන්නේ. මට මේක කපා ගන්න පහසු වෙන්න සාමාන්‍ය විස්කෝස් කියලා කියන අපිට හසුරව ගන්න ටික අපහසු වෙද්දා. ඒකට මටීරියල් එක නෙවෙයි. සාමාන්‍යයෙන් පන්තුලකින් වගේ පින් කරලා අල්පෙනිට ගහ ගන්නවා. ඊළඟට මම මේක කපා ගන්න යනවා. මේක තමයි ෂෝට් එකක් මහගන්න තියෙන පහසුම ක්‍රමය. මෙෂර්මන්ට් දෙකක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට ඇඟේ ගොඩාක් ඇඟ හැඩට කලිසමක් මහගන්න බෑ. හැලු කලිසමක් තමයි මහගන්න පුළුවන් වෙන්නේ. හරි ඔන්න ඉතින් මම ඒ බ්ලොක් එක තියලා කපාගෙන තියෙනවා. දැන් මේ තියෙන අපේ නැම පැත්තනේ. කොටස් දෙකම මට මේ විදිහට දිගහැර ගන්න පුළුවන්. මම මේක දිගහැර ගත්තට පස්සේ මේ දෙක හොඳ පිටට මූණට මූණ එන විදිහට තමයි මම මේක එලා ගන්නෙ. මේ කොහොමද තියෙන විදිහට නිසා මම හිමම තියනවා. ඊළඟට මම මේ විදිහට මේ කර්ව් හැඩයක් තියෙන මේක දෙපැත්තේ මහ ගන්න ඕනේ. මේ දිගට මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. දැන් මම මේ විදිහට මාර්ජින් ගහනවා. මොකද මේක මේ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න අමාරු ෆැබ්‍රික් එකක්. මේක ගොඩක් මේ මම අරගෙන තියෙන අර ගොඩක්ම තුනි විස්කෝස් එක. මේක ඇඟට ගොඩක් පහසුයි. මම අල්පෙටික 3ක් ගහගත්තා. ඒ වගේම අපි අනිත් පැත්තෙත් තියෙන අනිත් පැත්තේ තේ ෂේප් එකම තියෙනවානේ. ඒකත් අපි මේ විදිහට අල්පෙටිකලි දැනට අල්පෙටික ගහ ගන්නවා. අලව ගන්න ගමන් මහගෙන යනවා. අඟල් භාගික වගේ මහවාසියක් කියලා තමයි යන්නේ. ඔන්න ඉතින් අපි ඒ සිංගල් නීඩල් මැෂින් එකේ මහගත් එක හොඳ නිමාවක් ගන්න ඕන නිසා මේ විදිහට ඕලොක් කර ගන්නවා. මේ තියෙන අපි මහගත්ත තැටි දෙක දැන් මම කරන්නේ මෙන්න මේ වගේ පොඩවල් දෙක අතේ කාරිනවා. එතකොට මේ මහම් පාරවල් දෙක එකමත් එකේ දෙන විදිහට තමයි තියෙන්නේ. මේ බලන්නකො දෙකේම හොඳ පිටට තියෙනවා. දෙපැත්තේම මහම් පාරවල් තියෙන්නේ පිටත පැත්තට. දැන් අපිට කලිසමේ හැඩේ තියෙනවා මේ. ඊළඟට කරන්නේ මෙන්න මෙතන. මේ නැද ජොයින්ට් එක තියෙන්නේ. මෙතන දෙපැත්තේ මේක එකට කරලා තියෙන තැනින් අල්පෙනිටක් ගහගන්න තමයි කරන්නේ. පස්සේ මේ දෙක මේ විදිහට මහගෙන යනවා. මෙතනදී මේක කියන්නේ හරි කෙලින් හැඩයක් නෙවෙයි. හැබැයි මේක මහගන්න මේ විදිහට කෙලින් දෙනවා. ඊළඟට මම මෙතන ඔලොක් කරගත්ත පහල කලින් සිංගල් නීඩල් එකේ මහගත්ත තරම ඊළඟට මම කරන්නේ අපේ ඉන මිනුම ඉනවට මිනුම සාමාන්‍ය වගේ ඉනවට ප්‍රමාණයට වැඩිය අඟල් 5ක් 6ක් වගේ අඩුවෙන් ඉලාස්ටික් එකක් කපාගෙන තියෙනවා. මේක මම මේ විදිහට තියලා ඕලොක් එකේම තමයි ඇටච් කරගෙන යන්නේ. මේ විදිහට ඇදලා මහගෙන යනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මේ විදිහට නවලා මහගෙන ඊට පස්සේ ඉලාස්ටික් එක මේක වටේ හැට කට්ටකින් යවා ගන්න. මම මේ ක්‍රමය තමයි කරන්නේ.
දැන් මම කන පිට පැත්ත තමයි මේ තියාගන්නේ. මෙන්න කන පිට පැත්තට මේ විදිහට ඉලාස්ටික් එක තියෙනවා. මම ඉලාස්ටික් එක පුළුවන් තරම් උපරිම ප්‍රමාණයට අදිනවා. මේ විදිහට ඉලාස්ටික් එක එකමත් එක තියලා කොහොමද දාගන්නවා. දැන් ඉතින් අර කලිසමට ඉලාස්ටික් එක අල්ල ගත්තට මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මම කරන්නේ මේක මේ විදිහට මෙන්න මෙහෙම පැත්තට නපනවා. මේ වෙලාව මැෂින් එකේ තියෙනවා. ඊළඟට මේ ඉලාස්ටික් ඕලොක් එකේදී ඇඳුන විදිහටම ඇඳලා මහගෙන යන්නයි තියෙන්නේ. ඊළඟට මම මේ ඉලාස්ටික් එක තවත් ලස්සනට ෆිනිෂ් එකකින් ඕන නිසා මේ විදිහට උඩිනුත් මහගෙන යනවා. හරි ඊළඟට මේ අන්තිම පියවර දැන් අපිට කපුල් මෙතින් දැන් අපිට තියෙනවා. ඊළඟට අපි අට වාටි නවල මහ ගන්නවා. ඉතින් මේ තමයි අපි මහලි වරණට පස්සේ අපි මහපු ෂෝට් එක පේන විදිහ ඉතින් බලන්නකොට හොඳ නිමාවක් තියෙනවා. ඉතින් ඔයාලත් try කරලා බලන්න.